welcome back to my YouTube channel. මං අද යනවා තුම්බෝදිය වඳින්න. එතකොට තුම්බෝදිය කිව්වහම ගොඩක් අය දන්නේ නැහැනේ. මං කියන්නම් තුම්බෝදිය කොහෙද තියෙන්නේ කියලා සහ මම යන්න හේතුව මොකක්ද කියලා. එතකොට තුම්බෝදිය තියෙන්නේ හැමෝම දන්නවනේ පානදුර ටවුන් එකේ ඉඳලා හොරණ පැත්තට එද්දී බණ්ඩාරගමයි පානදුරයි අතර තමයි මේ තුම්බෝදිය තියෙන්නේ. එතකොට පානදුරේ ඉඳලා යද්දී අම්මත පැත්තේ තමයි තුම්බෝදිය තියෙන්නේ. මම හරියටම තුම්බෝදිය තියෙන තැන හරියට කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔයාලා බස් එකේ වගේ යනවා නම් ඔයාලට පුළුවන් ටිකට් එක ගන්න තුම්බෝදිය ගාවට කියලා. එතකොට එතනින් ඕගොල්ලන්ට බස් එකෙන් බහින්න පුළුවන්. දැන් මේ අපි තුම්බෝදිය වඳින්න යන ගමන් මේ බස් එකෙන් බැහැලා එහෙම ආයි හොරණ පැත්තටම තමයි යන්න තියෙන්නේ. මේ යද්දී පාර දෙපැත්තේ අපිට කෑම ජාති තියෙනවා, බඩේරිඟු, එතකොට බයිට්ස් වර්ග, ඒ අයිස්ක්‍රීම් මේ හැම දෙයක්ම ඔයාලට කන්න පුළුවන්. දැන් අපි මල් ගන්න තමා මේ යන්න හදන්නේ. මල් අරගෙන තෙල් හැම දෙයක්ම අරගෙන සෙරප්පුත් තියලා අපි තුම්බෝදිය වඳින්න තමයි යන්න හදන්නේ. අද ඇත්තරම පෝය දවසක්. මම ඔයාලට කියන්නේ ඔයාලා එනවා නම් පෝය දවසක නැතුව, ඒ කියන්නේ සෙනඟ ගොඩාක් එන දවසක එන්න. එතකොට ඔයාලට නිදහසේ වැඳලා යන්න පුළුවන්. මොකද ඇත්තටම අද ගොඩාක් සෙනඟ මෙතන සිල් සමාදන් වෙන උපාසක උපාසිකාවක් ඉන්නවා. ඒක හින්දා මේ අර සෙනඟ වැඩි වුණාන් පස්සේ අපිට අර ටිකක් අර අමාරුයිනේ. ඒක හින්දා ඔයාලා එනවා නම් මං කියන්නේ අර සෙනඟ වැඩි ගැවසෙන්නේ නැති දවසක එන්න. එතකොට ඔයාලට නිදහසේ වැඳලා කරලා යන්න පුළුවන්. මොකද හේතුව මේ තුම්බෝදිය කියන්නේ ගොඩාක් සෙනඟක් එන තැනක්. මොකද මෙතන ගොඩාක් අනුහස් තියෙනවා කියලා කියනවා. ඒකේ හින්දා ගොඩක් අය බෝධි පූජා තියෙනවා. නිතර වැඳලා කරලා යන්න උනත් එන තැනක්. මෙතනින් ඉස්සරහට යද්දී අපිට සෙරප්ප තියෙන තැන තියෙනවා. එතන සෙරප් දෙක තියලා අපිට යන්න පුළුවන්. දැන් ඔයාලට හිතෙනවා ඇති ඇයි තුම්බෝදිය කියලා කියන්නේ කියලා. එතකොට තුම්බෝදිය කියන්නේ මෙතන බෝධි 3ක් තියෙනවා. එකම ළඟ නෙමේ, තැන් 3ක බෝධි 3 තියෙන්නේ. එතකොට එක බෝධීන් වහන්සේ නමක් අපවත් වෙලා අනුරාධපුරයෙන් දැන් බෝධීන් වහන්සේ නමක් වඩම්මලා තියෙනවා. මම ඔයාලට ඒ හැමදේම පෙන්නන්නම්. බෝධීන් වහන්සේ තුන් දෙනාම මම ඔයාලට වෙන වෙනම පෙන්නන්නම්. ඔයාලට මෙතන කියන්න දේවල් නැහැ. ඔයාලටම බලන්න පුළුවන් සහ ඔයාලා මෙතන වැඳ පුදා ගන්න ආවට පස්සේ ඔයාලට මේ දේවල් බලන්න පුළුවන්. මම බෝධීන් වහන්සේ නමවල් තුන් දෙනාම මම ඔයාලට වෙන වෙනම පෙන්නන්නම්. මේ තියෙන්නේ පළවෙනිම බෝධීන් වහන්සේ. අපි යද්දිම දැන් මල් අරගෙන ඇතුළට එද්දිම සෙරප්පු තියලා හම්බ වෙන පළවෙනිම බෝධීන් වහන්සේ තමයි ඒ. මේ තියෙන්නේ දෙවෙනි බෝධීන් වහන්සේ. මාතුකාව ඔස්සේ උන්වහන්සේගේ කාලයේම සිදු වුණු පුංචි මම ඔයාලට කිව්වනේ අර එක බෝධීන් වහන්සේ නමක් අපවත් වුණා කියලා. ඒ වෙනුවට වඩම්මපු බෝධීන් වහන්සේ තමයි මේ ඉන්නේ. ළඟ තමයි වඩම්මලා තියෙන්නේ. මල් පහන් තියලා වැඳලා ගාති කියලා හැමදේම කරාට පස්සේ මම මෙතන මේ බෝගහ යටට වෙලා ටික වෙලාවක් ඉඳියා. ඇත්තටම කවුරුත් නැති වෙලාවක ආවනම් නිදහසේ ඔයාලට ඉන්න පුළුවන්. ඒකින්ද ඔයාලා සෙනඟ වැඩි එන්නේ නැති දවසක බලලා එන්න.
සම්පත් වඩනු කියනු ඔබට බොරුයි. ඔන්න ඊට පස්සේ ඉතින් ওই වැඩ ටික කරලා ඉවර වෙද්දී අපිට දවල් කෑම වෙලාව හරි. ඊට පස්සේ කෑම කන්න ගියා. කෑම කාලා අපි ගොඩාක් ඇවිද්දා. මොකද නිවාඩු දවසේ හින්දා ටිකක් අපි ඇවිදින්න ඕනේ කියලා හිතුවා. ඒක හින්දා කෑම කාලා ටිකක් ඇවිදලා ඊට පස්සේ අපි ජූස් එකක් බොන්න ගියා. මේ එතන තමයි ඒ ෂොප් එකේ තමයි මේ ටික තියෙන්නේ මේ ජූස් බාර් එකේ. හරිම ලස්සනයි. ඒකින්ද මට හිතුණා මේක වීඩියෝ කරගන්න ඕනි කියලා. ඔයගොල්ලෝ එහෙනම් බලාගෙන යන්නකෝ ඒ ටිකත්. එහෙනම් මේ ටිකත් බලාගෙනම අපි මේ vlog එක ඉවර කරමු. තව ටිකක් ඇවිද්දා. ඇත්තට මට ඒ ටික වීඩියෝ කරගන්න බැරුව වුණා. දවසම ඇවිදපු හින්දා හරිම මහන්සියෙන් ඉඳියේ. එහෙනම් මම මගේ vlog එක මෙතනින් නතර කරනවා. තවත් vlog එකක් ගේනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.